යෝ බොයිස් ඉතින් අද කියලා දෙන්න යන්න ඔයගොල්ලන්ට ෆ්‍රී ඉන්ටර්නෙට් යන ක්‍රමයක්. ෆ්‍රී කිව්වට ෆ්‍රීමත් නැහැ. මේකට ඔයාලට අනිවාර්යෙන් පැකේජ් එකක් ඕන වෙනවා. පැකේජ් එකෙන් WhatsApp හරි ඔය SIM වල තියෙනවනේ පැකේජ් Zoom පැකේජ් එක නම් වැඩි හොඳයි. තව අපිට ඕන වෙනවා netmod කියන මේ app එක. මේ app එක ගන්න link එක මම දාලා තියන්නම් description එකේ හරි comment එකේ හරි දෙකේම හරි දාලා තියෙනවා. හරි එහෙනම් අපි යන් කෙලින්ම වැඩේ පටන් ගන්න. ඊට ඔයාලා යන්න ඕන link එක වෙබ්සයිට් එකක් තියෙනවා ලංකාවෙන් කරගෙන යන වෙබ්සයිට් එක. මේකේ link එකක් දාලා තියන්න. මෙහෙම දාලා මේකට යන්න. හරිද? හරි ඔයාලට පේනවා ඇති ඉන්ටර්ෆේස් එක. මේක ලංකාවේ කොල්ලෝ සෙට් එකක් තමයි කරගෙන යන්නේ. මේකේ ඇඩ් එහෙම තියෙනවා. ඉතින් ඇඩ් නම් ඉතින් අනිවාර්යෙන් බලන්න කියලා තිල්ලනවා. මොකද ඒගොල්ලොන්ට සල්ලි එහෙම හම්බෙන්න මේ වැඩේ කරගෙන යන්න. ඔයාලා ඇඩ් ටික බැලුවොත් තමයි ඊට පස්සේ මෙතන start generator කියන එක දෙන්න ඕන. හරිද? ඒක දුන්නාට පස්සේ V2Ray කියන එක තමයි අපි දෙන්න ඕන. ඔයාලට මෙතන warning එකක් තියෙනවා අර ad blocker එහෙම භාවිතා කරන්න එපා කියලා. ඒක ටික කියවලා V2Ray කියන එක දෙන්න. හරිද? ඒක දීලා එතකොට ඇඩ් ටිකක් යනවා. ඒ ටික ක්ලෝස් කරලා දාන්න. ලෝඩ් වෙනකන් ඉඳලා ක්ලෝස් කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ටත් ඥානක් යනවා. ඔයාගෙත් අවුලක් නැහැ නේද ඉන්නේ. කොල්ල සෙට් එකක් ගොඩ යනෝනේ. හරි. දැන් මෙතන අර සර්වර් එකක් තෝරගන්න පුළුවන්. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මම තෝරගන්නේ United States US තමයි මම තෝරගන්නේ US එක. ඔයාලට ගොඩක් තියෙනවා කැමති එකක් තෝරගන්න පුළුවන්. මමත් එකක් තෝරගත්තා. ඒකත් දෙතුන් පාරක් ක්ලික් කරන්න ඕන. අර ඇඩ් ප්ලේ වෙනවා. ඉතින් ඒව ගණන් ගන්නවා. මෙතන තියෙනවා ඔයාලට පැකේජ් ටික. හරිද? ඔය තියෙන්නේ Zoom පැකේජ් එක, Mobitel 222 Zoom පැකේජ් එක තියෙනවා. Dialog Social 547 පැකේජ් එක තියෙනවා. ඔය වගේ තව පැකේජ් තියෙනවා. එක එක සර්වර් වලට එක එක පැකේජ් ඇඩ් වෙලා තියෙනවා. මම ගත් සර්වර් එකේ මේ පැකේජ් ටික තමයි තියෙන්නේ. මම ඉතින් මෙතනින් මම hot sim එකක් යූස් කරගෙන ඉඳලා දැන් hot sim රුපියල් 400 ගාන 100 ගාන ඒ පැකේජ් එක තමයි තෝරගන්නේ. අන්න ඒක තෝරගෙන ඒක දෙපාර තුන් පාර ක්ලික් කරනකොට ඇඩ් ප්ලේ වෙනවා. ඒ ටිකත් ක්ලෝස් කරලා දාලා එම ලෝඩ් වෙනවා. අද මේ ලෝඩ් වෙලා ඉවරලා මෙතන did you know එක කියලා ඒකත් කියවගෙනවලා next step දෙන්න පුළුවන්. ඒත් ටිකක් ප්ලේ වෙනවා. ඊට පස්සේ මෙතන තප්පර ගණන් වෙනවා. ඊට මෙතනත් ඔයාලා next step දෙන්න. ඊට ආයිමත් එහෙම වෙනවා. ආයිමත් next step දෙන්න. ඔයාලා මේ වීඩියෝ බලනවා නම් තාම අනිවාර්යෙන් subscribe කරන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ ගෙනවා සුපිරියට. ආයිමත් next step දෙන්න. ආයි කියනවා subscribe කරපන්. නිකන් තියෙන bell button එකනේ මම ඕක දාලා දාපන්. ඉතින් අප කොල්ලනේ ගොඩ යනවනේ ඒක හැමෝම. හරි මෙතන success කියලා කරනවා. ඊට මෙතන මේ type තියෙනවා copy config කියලා. අන්න ඒක copy කරගන්න. හරිද? අන්නම copy කරගන්න. මේක right click කරලා copy දෙන්න. ඊපස්සේ app එක close කරලා දැන් ඕන නම් netmod app එක netmod app එකට ගිහිල්ලා එතන උඩ තියෙනවා dot 3. අර උඩ dot 3 ක්ලික් කරලා import from clipboard කියන එක දෙන්න ඕන. එතකොට ඔයාලගේ අර copy වෙච්ච එකෙන් V2Ray ෆයිල් එක හැදෙනවා. ඊට පස්සේ ඔයාලා යට තියෙන අර ත්‍රිකෝණ ලකුණ දීලා connect කරන්න තියෙනවා. දැන් ඉතින් ඔයාලගේ WhatsApp පැකේජ් එක නම් WhatsApp නෙමේ මේ අනිත් ඒවාත් බලන්න පුළුවන්. YouTube උනත් බලන්න පුළුවන්. අර Zoom පැකේජ් එකෙන් Zoom විතරක් නෙමේ Facebook උනත් යන්න පුළුවන්. නම් ඔයාලට තේරෙන්නද කියලා හිතනවා. එහෙනම් බොයි අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. අපිත් දිගටම සෙට් වෙලා ඉන්න. හැමදාම වගේ ඉතින් ජෝන්ස් දිනා වගේ ආතල් එකේ ඉන්න ඕන බලස් දෙරම